දැන් සභා ටික පිහිටුවන එක ගැන දැන් සාකච්ඡා කරගෙන යනවා. විපක්ෂයේ සියලු කාණ්ඩායම එකට එක්කහු වෙලා ජනතාව දුන්න පණිවිඩයට අවශ්‍ය පියවර ගන්න. මේ රටේ ජනතාව විපක්ෂයට බහුතර බලය දුන්න පළාත් පාලන ආයතනවල විපක්ෂය එක්කහු වෙලා ඒ වගේ පාලන බලය ගන්න. ආණ්ඩුව නම් කියන්නේ ආණ්ඩුව අනිවාර්යෙන්ම හදනවා කියලා. ප්‍රීති ලක්ෂ 23ක් බැස්සනේ ඒකනේ කතාව. හිතේ අමාරුවට කියන කතාවයි. දැන් ওই අනිත් පක්ෂවල සහාය ලැබිලාද තියෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොට්ටුව, ඒකනේ මං කිව්වේ සහාය කියන්නේ අපි සියල්ල එක්කහු වෙලා විපක්ෂයක් විදිහට කටයුතු කරනවා. දැන් සාකච්ඡා අවසන්ද? එතකොට සභා පිහිටවීමේ සාකච්ඡා අවසන්ද ඔබතුමාලගේ? නෑ සාකච්ඡා දෙවෙනිදා වෙනකන් සාකච්ඡා තියෙනවා. සර් ඒක තාම ෂුවර් නෑනේ. ෂුවර් නෑ නෙවෙයි. සාකච්ඡා කියනවා එහෙම මග නවත්තන්න නෑනේ. දැන් ගියපු අය ආව අපි දැක්කා. යන සාමාන්‍ය ලංකාවේ දේශපාලනේ දැක්ක දෙයක් නේ යනවා එනවා හතර පහ සැරේ එහාට මෙහාට යන අයත් ඉන්නවනේ හැම පක්ෂෙම දැන් ඕක තමයි ක්‍රමේ. මහලේකම්තුමා සමගිය අසමගි වෙලා කියලා ආණ්ඩු පැත්තෙන් චෝදනා කරනවා. නෑ සමගිය පේනව නේද? ගෙවල් වලත් ඔහොමනේ පොඩි පොඩි අනදමර වෙනවා යාළු වෙනවා. බත ඉදෙනකන් විතරයි. අන්න හරි. ඒක බත ඉදෙනවා කියන උදේටයි දවල්ටයි රැටයි ඔක්කොම අපේ ගෙවල් වල බත් ඉදෙනවනේ. දැන් සජිත් මහත්තයා රනිල් මහත්තයා එකට ඉඳන් සාකච්ඡා කරයිද ඉස්සරහට මේ යන විදියට? දේශපාලනේ මං කිව්වනේ ඉතින් හැමදාම එහෙම විරුද්ධකාරෝ නෑ කියලා. ආණ්ඩුව යන ගමන්ට ප්‍රතිචාරය තමයි ලක්ෂ 23ක් අඩු උනේ. හොරු අල්ලනවා හොඳයි. අපිත් බොහොම හොඳයි හොරු අල්ලන ගැන. හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ. මම හිතන ආණ්ඩුවේ කාර්යභාරය තමයි හැමදාම එක එක්කන ඇතුළට දාන එක. ඇතුළට දාන එකයි දඬුවම් දෙන එකයි දෙකක් නේද? ඒවා ඔප්පු කරලා දඬුවම් දෙන්න කියලා අපි කියන්නේ හොරුන්ට.